අදත් මගේ channel එකට එකතු වුණ ඔයාලව ආදරෙන් පිළිගන්නවා. සති 3කින් 4කින් වගේ වීඩියෝ එකක් ගේන්න හදන්නේ. මුලින්ම සමාව ඉල්ලන එකට ඒකට කමන්න දැන් අද අපි වීඩියෝ එකක් මම ගෙනල්ලා තියෙනවා. මාරු ටිකක් ටැංකි ටිකකට මාරු කරගන්න තියෙනවා. ඔස් කරලා දෙන්න, එළියෙන් ඔස් කරලා දෙන්න. ඇතුලේ ටැංකියට දාන්න තියෙනවා. අඩියට ටැංකියට හැරවනත් එක. ෂුවර් නෑ ඉදීද කියලා බලමු දවස් දෙකක් බලලා මොකක් හරි වුණොත් ආපහු පොණ්ඩ කරම දානවා. නැත්තම් දිගටම හදනවා අතුලේ ටැංකිය. බලමු රෙඩ් ටේල් කැට්ෆිෂ් ලා ටිකක් තුන් දෙනත් මෙන්න මේ ටැංක් එකට දාන්න තමයි ප්ලෑන් කරේ. බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. RTC ලා ගැන කතා කරොත් දැන් මෙයාලා හෙන්නවා සාමාන්‍ය අඟල් 10ක් විතර. දැන් මෙයාලා යන්න හදන්නේ අඩි 7යි 3.3යි පළලයි උසයි තියෙන පොණ්ඩ එකකට. පොණ්ඩයක් කියන්නේ ඇත්තටම ටැංක් එකක්. මොකද කියන්නේ ග්ලාස් එකක් තියෙන ටැංක් එකක්. ඔයාලා කලින් වීඩියෝස් වල දැකලා ඇති මේ ටැංක් එක. සහ මම මේ වීඩියෝ එකෙත් මුලින්ම පෙන්නපු ටැංක් එක මේ ඒකේ සාමාන්‍යයෙන් මෙයාලට අඩි අඟල් 18ක් 19ක් 20ක් වගේ වෙනකන් හැදෙන්න ඉඩ තියෙනවා. දැන් මෙයාලා දාන කොටත් මේ ටැංක් එකේ ඉන්නවා සාමාන්‍ය අඟල් 18ක විතර ටයිගර් ෂවල් නෝස් කෙනෙක්, හයිබ්‍රිඩ් එක කෙනෙක්, RTC එක ක්‍රොස් වෙච්ච එක කෙනෙක්. හරිම ලස්සන මේ මාළුවත්. මම ඉස්සරහට පෙන්නන්න මේ මාළුවාගේ වීඩියෝ එක හැලුවොත්. ඔතනදි පේනදී දෙවැනි ඔස්කව දාද්දී පොඩ්ඩක් මාළු දෙන්න කලබල වුණා. පොඩ්ඩක් නෙමෙයි අතරම හොඳටම මෙයාලට ඩැමේජ් උත් වුණා. ඇඟේ පොඩි පොඩි පැචස් තියෙනවා. එහෙම තමයි. ඉතින් මාළු අල්ලද්දී පොඩ්ඩක් අඬුම් වෙනවා. බලමු මේ කපෝට චේන්ජ් එකකින් ඕක රිකවර් කරගන්න පුළුවන් වෙනවා. බලමු කොහමද ටැංකියට දැම්මම ඉන්නේ කියලා. ගොඩක් රෙඩ් පැච් එක තියෙනවා මෙයාලගේ. මම ගත්තේ හොඳ තැනකින්. මම දන්න අය කෙනෙක් ඉන්නවා. ඔයාලත් දන්නද බ්ලූ පෙට්ස් කියලා. එයා ගාව ගොඩක් හොඳ මාළු දෙන්නෙක් හිටියා. මම ඒ දෙන්නව ගත්තා. ඔය දැන්නම් කරන්නේ ඇක්ලිමේටිං. සාමාන්‍ය විනාඩි 10ක් විතර මම ඔස් කළ දෙන්නව ඇක්ලිමේට් කරගත්තා. මොකද එළියේ පොණ්ඩ එකේ ඉඳලා ඇතුලේ ටැංක් එකට යනකොට ලොකු ටෙම්පරේචර් වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් 5ක 6ක වගේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒක නිසා කෝකටත් කියලා විනාඩි 10ක් 15ක් මම ඇක්ලිමේට් කරලා තමයි මාළු දෙනව ඇඩ් කරගත්තේ.
ටෝස් කර දෙන්නවා දැම්මා කලස්සේම ආයිතින් සුපිරි ඔන්න තියෙනවා පොඩ්ඩක් කීරලා තියෙනවා හැම්මෙන් ඒවන අවුලන්නේ ඕක එක වෝටර් චේන්ජ් එකෙන් හරියනවා රෙඩ් කැට්ෆිෂ් මට කලින් දවසේ ගත්තු ෆොටෝ එකකුත් දාන්නම් එදත් එක්ක බලන්න පොඩි වයසට කොහොමද වර්ධනය කියලා දැන් මේව ඇක්ලිමේට් කරගමු අදර වීඩියෝ කොහොම තමයි එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙලා එන්න බලාපොරොත්තු වෙයි අදර ගිහින් එන්න subscribe කරලා නැත්තම් දැන් subscribe කරලා එකතු වෙන්න